ඝන කොළ පැහැති වනාන්තරයට ඉහළින් හිරු උදා විය. කුඩා දුබුරු පැහැති වඳුරෙක් ඉස්ම සහිත රසවත් පළතුරු සොයමින් අතු අතර සතුටින් පැන ගියේය. අසල තිබූ ගංගාව හිරු එළියෙන් බබළුණු අතර කුරුල්ලෝ මිහිරි ගීත ගැයූහ. වඳුරා සෙල්ලම් කරමින් සිටියදී නිසල ගංගාවේ දිය රැලි මතුවිය. විශාල කොළ පැහැති කිඹුලෙක් ජලය මත පිටට පැමිණියේය. ඔහුගේ තීර්ණු දත් හිරු එළියට දිලිසෙන අතර දැස් යොමු තිබුණේ කුතුහලයෙන් පිරුණු කුඩා වඳුරා දෙසටය. කිඹුලා ඉතා මෘදු සහ මිත්‍රශීලී හඬින් කතා කරමින් වඳුරාට ගගෙන් එතර වීමට උදව්වක් ලෙස තම පිටමත යෑමට ආරාධනා කළේය. නුවණැති වඳුරා මේ පිටුපස ඇති අවදානම ගැන සිතමින් එම යෝජනාව පිළිගන්නා බවක් අගවමින් හිස වැනුවේය. කිඹුලා තම කුසකින් මිත්‍රශීලී සිනහවකින් බසාගෙන ගඟ මැදට පිහිනා ගියේය. වඳුරා තම දැස් එමේ අප යොමු කරමින් මෙම විලෝපිකයාගෙන් බේරීම සඳහා දැනටමත් සැලසුමක් සකස් කරමින් සිටියේය. වඳුරා කිඹුලාට පැවසුවේ තමන්ගේ හදවත ගසමත අමතක වී තමා ආ බවයි. තණ්හාදික කිඹුලා එය විශ්වාස කර නැවත වෙරළට යාමට එකඟ වූයේ නුවණැති වඳුරා පැන යාමට සැලසුමක් කරන බව නොදැනයි. කිඹුලා වෙරළට ළඟා වෙද්දී වඳුරා ගසට පැනීම සඳහා සූදානම් විය. ඔහුගේ හදවත උද්‍යෝගයෙන් ගැහෙන්නට විය. තව සුළු මොහොතකින් තමන් නැවතත් ගසමත ආරක්ෂිතව සිටින බව ඔහු දැන සිටියේය. නුවණැති වඳුරා තම ජයග්‍රහණය සමරමින් අත්ෙන් අත්තට පැන්නේය. ශක්තියට වඩා බුද්ධිය සෑම විටම ජය ගන්නා බව සිහිපත් කරමින් ඔහුගේ සිනහද වනය පුරා රැයි දුන්නේය. කිඹුලා ලැජ්ජාවෙන් සහ දැඩි කෝපයෙන් යුතුව ජලය මත ගැසෙන්නට විය. නුවණැති වඳුරා ඉහළ අත්තික සිට තම වේගය සහ බුද්ධිය ගැන ආඩම්බරයෙන් බලා සිටියේය. කිඹුලා නික්ම යාමත් සමග වනාන්තරයේ නැවතත් සාමකාමී විය. වඳුරා ගස් අතර නිදහසේ සැරිසරමින් හිරු එළිය සහ කුරුල්ලන්ගේ ගීතනාදයේ භුක්ති විඳේය. නුවණැති වඳුරාගේ නිර්භීතකම වනයේ අනිකුත් සතුන්ට ආදර්ශයක් විය. කුරුල්ලන්, ලේනුන් සහ මුවන් වඳුරා වටා රොක් වී ඔහුගේ කඩිනම් බුද්ධිය අගය කළහ. දින කිහිපයකට පසු කිඹුලා නැවතත් වඳුරා රැවටීමට පැමිණියේය. නමුත් නුවණැති කුඩා වඳුරා ඒ වන විටත් උගලක් අටවා තිබූ අතර කිඹුලා එම උගලට හසු වී මහත් ලැජ්ජාවට පත්විය. නුවණැති වඳුරාගේ කතාව වනයේ පුරා ප්‍රසිද්ධ විය. සියලුම සතුන් බුද්ධිය, නිර්භීතකම සහ එකිනෙකා සමග සහයෝගයෙන් ජීවත් වීමේ වැදගත්කම සැමරූහ. මේ වගේ ලස්සන කාටුන් බලන්න ඕනේ නම් SL Magic Toon channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යාළුවටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.